සමහර ගිහිල්ලානේ. එතකොට ගෙවල් පිරිසිදු කර ගැනීමට දෙන රුපියල් 25000 තාම ලැබුණේ නැහැ. නෑ ලැබිලා නැහැ. එතකොට සම්පූර්ණයෙන්ම ගෙවල් හානි සිද්ධ වෙලා තියෙනවද? 88යි. ඊළඟ තියෙන නිවාස ඒක පහළ කරා. සමහර ගිහිල්ලානේ. එතකොට ගෙවල් පිරිසිදු කර ගැනීමට දෙන රුපියල් 25000 තාම ලැබුණේ නැහැ. නෑ ලැබිලා නැහැ. දරුවන්ගේ පොත්පත් ඔක්කොම ගියයි කිව්වනේ. කිසිම දෙයක් ඉතුරු නැහැ. එතකොට අර දරුවන්ට ලබා දෙන 25000 තාම ලැබිලා නැහැ. කිසිම ඒ අඩුව ගානේ ඒවා මේ ලියාපදිංචි කිරීම. ලියාපදිංචි අද තාම ෆෝම් ටිකවත් බාර ගන්නවා කියලා කට්ටියට එන්නේ කියලා තිබ්බේ. අයින් කියලා දෙන්න. හරි. එතකොට ඒ බාර දුන්නේ නැත්නම් අද බාර දෙන්නේ කියලා. අද තමයි බාරය දෙන්නේ. ගෙවල් වලට එනවා කියලා අද පණිවිඩය වෙන දීපා තාම ආවෙත් නැහැ. හරි මම පුද්ගලිකව යටියන්තර ප්‍රාදේශීය ලේකම්තුමාට කතා කරලා මම කියන්නම් මේවා ඉක්මන් කරවන්න කියලා. හරිනේ එතකොට